ඇමරිකන් තානාපති ජූලි චාන් ගිය එක ගැන මම රචින්න පත්තු කරනවා. එයා තමයි මෙතන ඉඳගෙන ගැහුවේ ඔක්කොම ගේම් එක. ගෝඨාභයට ගහපු ගේම් එක කමක් නැහැ. රටේ ජනාධිපති එලවන්න එයා ගේම් එකක් ගහපේකට කමක් නැහැ. හැබැයි රටේ ජනාධිපති එලවීම පමණක් නෙවෙයි රටේ ආර්ථිකයටත් කෙලෙව්වා ජූලි චාන්. රටේ ගෑස් තෙල් පාරට බහලා අරගල හැදුවේ ඔක්කොම කරේ ඔය ගෑණි කියන එක මම මේ වෙලාවේදී කියනවා. බය නැතුව කියනවා මොකද ඔය ගෑණිගේ වැඩපිළිවෙල හින්දා තමයි. මම දන්නවා ඒ කාලේ අපි මාධ්‍යවල හිටියේ සමහරු රැට චීන තානාපති කාර්යාලය යනවා සමහරු වෙනවා ඇමරිකන් තානාපති කාර්යාලයට. ඔහොම ගිහිල්ලා තමයි මේ රට විනාශයට පත් කරේ. අනුන්ගේ කොන්තරත් තරන් එන ගෑනු කෙනෙක් තමයි ඔය ගෑනු කෙනා. අපි කැමති නෑ. කොයි ආණ්ඩුව වටන්නත් වෙන රටවල් වල උන් ඕනේ නෑ. මේ ආණ්ඩුව වටන්නත් වෙන රටවල් වල උන් ඕනේ නෑ මේ ආණ්ඩුව වටන්න. ආණ්ඩුව වටන්න මේ රටේ මිනිස්සු ආණ්ඩුව වට්ටයි. අනුන්ගේ පරිප්පු අනුන්ගේ කොන්තරක් වල නෙවෙයි. අනුන්ගේ කොන්තරක් කරපු ගෑණියෙක් තමයි ජූලි චාන්. ඒ ගැන මම මතක් කරනවා. ඊළඟ එක තමයි ජනාධිපතිතුමා ලස්සනට කොට කලිසමක් ගහලා කළු පාට ටී-ෂර්ට් එකක් දාලා යාපනයේ කාල් ලුයිස්ට වැඩිය වේගෙන් ඇවිදිනවා. කාල් ලුයිස්ුත් තිබ්බනම් ජනාධිපතිතුමාට පරදිනවා. හැබැයි ජනාධිපතිතුමා එකක් මතක තියාගන්න ඕනේ. යාපනයේ ඇවිදින්න ඔය විදියට ඇවිදින්න අවස්ථාව ඇදුනේ මේ රටේ සෙබළු නැත්තම් සොල්දාදු නැත්තම් රණවිරුවෝ. ඒගොල්ලෝ රණවිරුවෝ කියන්න බෑ කිව්වනේ. රණවිරුවෝ දිවි පරදුවට තබලා කරපු ඒ වික්‍රමය නිසා තමයි අද ජනාධිපතිතුමාට ඇවිදින්න පුළුවන් වුණේ. යාපනයේ අර්ධද්වීපයේ චන්ඩිකා බණ්ඩාරනායක මැතිණියගේ කාලේ මහින්ද රාජපක්ෂ එකතු වෙලා යුද්ධේ නිමා කරපු හින්දා තමයි සොල්දාදුවගේ කරපු කැපකිරීම නිසා තමයි අද යාපනයේ ජනාධිපතිතුමාටත් ඇවිදින්න පුළුවන් වුණේ. රාජ්‍ය බුද්ධ්‍යංශේ. බුද්ධ්‍යංශය කියන්නේ පහුගිය කාලේ පාස්කු වෙලාවේ ඕගොල්ලෝ කෑ ගැව්වා බුද්ධ්‍යංශය ආරක්ෂා කරන්න ඕන බුද්ධ්‍යංශය හරියට හිටියේ නැහැ කියලා. මම මේක සභාගත කරනවා. බුද්ධ්‍යංශය 40ක්. බුද්ධ්‍යංශය 40ක් මේ වෙනකොට මාරු කරලා තිනවා. මේ ලිස්ට් එක තියෙනවා මේ මංගාව. බුද්ධ්‍යංශය 40ක් මේ ආණ්ඩුව මාරු කරනවා. බුද්ධ්‍යන්තේ මාරු කළා මේ රටේ බුද්ධිය මේ රාජ්‍ය සේවය රාජ්‍ය බුද්ධි සේවය නැති කරන වෑයමක්ද කියලා මන් දන්නේ. බුද්ධ්‍යන්තේ 40ක් මේ වෙනකොට මාරු කරනවා. බික්කුච්චන් 2 මාතර අවුරුදු 38ක් ගුරුවරයෙක් ඇටියට ඉංග්‍රීසි උගන්වපු ගුරුවරයෙක්. ඊයේ දැක්කද අර ඉන්දියන් මහකොමසාරිස් එක්ක කරපු ඉංග්‍රීසි කතාව. ඉතින් අපි කොහොමද ඉංග්‍රීසි පුළුවන් ඉන්නේ අපිට? ගුරුවරයාට ඉංග්‍රීසි බැරුණාම අවුරුදු 38ක් ගුරු වෘත්තේ හිටපු ඉංග්‍රීසි ගුරුවරයාට ඉංග්‍රීසි කතා කරන්න බැරුණාම අපි කොහොමද අපි වගේ පොඩි ගම් වලින් ආපු මිනිස්සු කොහොමද මූලාසනයේ මන්ත්‍රීතුමා අපි ඉංග්‍රීසි පුරුදු වෙන්නේ? එයාට ඉස්සලා ඉංග්‍රීසි පුරුදු වෙන්න එපා. එයා ඉංග්‍රීසි වරද්ද කියලා මේ රටට ලැජ්ජා කරන්න එපා කියන්නේ මේ බික්කුච්චලන්ට.